වෙල්කම් ටු හංසන ලොග්ස්. අද මම කතා කරන්න යන්නේ අපි මේ දවස්වල ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ඇප් එකක අලුත්ම වැඩ කිරි ටිකක් ගැන. ඒ ඇප් එක තමයි WhatsApp. WhatsApp වහම මේ දවස්වල ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගෙන ගනිද්දිත් ඒ වගේම අනිත් හැම දෙයකටමත් ගොඩක් කට්ටිය භාවිත කරන ඇප් එකක් තමයි. මේක මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ආපු අලුත්ම වැඩ කිරි ටිකක් තියෙනවා. හරි එහෙනම් අපි ඒක බලමු. යන් වීඩියෝ එකට වැඩි කතා නැතුව ඊට කලින් පොඩි දෙයක් කියන්නම්. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕනේ නම් bell icon එකත් click කරන්න. හරියලා යන මම WhatsApp එක open කරගත්තා. දැන් මම මෙතනින් මගේ contact එක open කරගන්නවා. මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ WhatsApp එකෙන් අපිට දීලා තියෙන අපි ගොඩක් දෙනෙක් දන්නේ නැති අකුරු style ටිකක් ගැන කතා කරන්න. ඔන්න අපි එනම් බලමු දැන් මොනවද WhatsApp එකෙන් දීලා තියෙන ස්ටයිල් කියලා. ඔන්න මම දැන් මැසේජ් එකක් ගහනවා. ඔන්න මම දැන් හායි කියලා ගහගත්තා. අපි මෙන්න මෙතන මේ බටන් සෙට් එකේ තියෙනවා මේ මෙහෙම අර සිම්බල්ස් ටිකක් අර අංක ටිකත් එක්ක මේ එතන තියෙනවා මෙන්න මෙහෙම ඔය තරු ලකුණ පොඩි අර තරු ලකුණක් තියෙනවා. ඒක ඔන්නෝම අපි ටයිප් කරන වචන දෙපැත්තෙන් ඒ දෙක ටයිප් කරාම ඒක බෝල්ඩ් වෙනවා. දැන් මෙහෙම අපි normal අකුර ඔන්න බෝල්ඩ් වෙනවා. දැන් අපි ඒක දැම්මහම දැන් ඔන්න මම හායි කියලා දැම්මා. ඒක බෝල්ඩ් වෙනවා. තව ඒ වගේම ස්ටයිල් ටිකක් තියෙනවා. එතනම තියෙනවා තව මෙන්න මේ වගේ සලකුණක්. ඒකෙන් එකක් ගහලා අපි වචනේ ගහලා ආයි එකක්ම ගහමත් ඒකේ ඒ වචනේ හරහට ඉරකින් කැපෙන ඔය වචනේ. තව තියෙනවා අර අකුරු ඇල කරන්න පුළුවන්. ඔන්න දැන් ආයි මං හායි කියලා ගහන මෙන්න මේ දිග ඉර ගහලා දැන් අකුරු ඇල වෙනවා. දැන් ඔන්න මේකත් යනවා ඇල වෙච්ච අකුරත්. දැන් අපිට ඔන්න මේ තුනම එක අකුරකට ගන්නත් පුළුවන්. දැන් ඒක කරද්දී අපි ගාන්ට පිළිවෙලට මේ තුන ගහ ගන්න ඕනේ. අපි දැන් මෙතනින් ගහ ගන්න පිළිවෙලට දැන් මේ තරු ලකුණයි මේ ඔහොම ගැහුවොත් වචනේ ගහලත් ඒ පිළිවෙලටම. ඒ කියන්නේ මේ පැත්තේ අග ඉඳන් අර පැත්තට ගහගෙන යන්න ඕනේ ආයි. දැන් ඔයගොල්ලන්ට ඕක ටිකක් පාවිච්චි කරද්දී තේරෙනවා. ඔන්න දැන් තුනම එක මේකකට දැම්මා. හරිම ලේසි. මේ වගේ ඒවා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකයි මම මේ වීඩියෝ එකට දාන්න හිටියේ. ඕගොල්ලෝ try කරලා බලන්න. මොකක් හරි අවුලක් ආවොත් comment box එකෙන් comment එකක් දාන්න. හරියල්ලානේ මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට විශේෂ කෙනෙක් හරි විශේෂ ගෲප් එකක් හරි විශේෂ මොකක් හරි තියෙනවා නම් ඒ මැසේජ් එකක් එනකන් ඒක දැන් මේ WhatsApp එකේ මැසේජ් එකක් එන්න ඒ කියන්නේ අලුත් මැසේජ් එකේදී තියෙන contact පල්ලහැට යනවා. ඒක සාමාන්‍යයි. දැන් අපිට එතකොට හදිස්සියට එකපාරට මැසේජ් දාන්න ගියම හොයලා බලලා තෝර තමයි දාන්න වෙන්නේ. ඒක නිසා මේ තව එක ක්‍රමයක් තියෙනවා. ඒකට අපිට දැන් මේ නම්බරේ උඩින්ම තියාගන්න ඕන නම් මැසේජ් එද්දී මෙන්න මෙතන තියෙනවා මේ පොඩි පින් එකක්. පින් ලකුණක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට මෙන්න මෙතන මෙහෙම පින් කියලා වැටෙනවා. එතකොට මේකට කොච්චර මැසේජ් ආවත් මේ contact එක උඩින් තියෙන්නේ. ඊට යටින් තමයි එන මැසේජ් ඔක්කොම එන්නේ. ඔයාලා try කරලා බලන්න මේ එහෙම පින් කරාට පස්සේ කොච්චර මැසේජ් ආවත් ඒක උඩම තියෙනවා. අපි ඒකට මැසේජ් ඕන වෙලාවක අපිට දාන්න පුළුවන්. හරියල්ලානේ මම ඊළඟට කියන්න යන්නේ අපිට මේක දැන් මැසේජ් එකක් එකවාරයකට යවන්න පුළුවන් 5 දිනෙට විතරයි මේ WhatsApp එකේ තියෙන ක්‍රමයට අනුව. මම ඕනට කියලා දෙන්නම් එකපාර මැසේජ් එකක් 300කට 400කට උනත් යවා ගන්න පුළුවන් ක්‍රමයක්. මේ ක්‍රමයට හරිම ලේසි. මෙතන මේ තියෙනවා new broadcast කියලා මේ උඩ මේ මෙතන ආයිනේ තියෙන ඩොට් තුනේ බුවාම new broadcast කියලා වැටෙනවා. ඊට පස්සේ එතනින් තියෙනවා contact තෝරගන්න. දැන් අපි මෙහෙම කට්ටියක් තෝරගත්තොත් දැන් ඔන්න මෙතන මම contact ටිකක් තෝරගන්නවා. ඕනේ තරම් තෝරන්න පුළුවන්. ඊටසම හරි දුන්නාම එතනින් අපිට පොඩි group එකක් වගේ එක හැදෙනවා. එතනින් පොඩි group එකක් හැදෙනවා මේ WhatsApp එකේ. දැන් මේ තියෙන්නේ group එක. අපි මේ group එකට දාන message එක ඒ ඉන්න participant-ලාට හැමෝටම යනවා. මේක group එකක් නෙමෙයි. ඒගොල්ලෝම group වලට add වෙන්නේ නැහැ. අපෙන් විතරක් group එකක් විදිහට පෙන්නනවා. ඒනට හැමෝටම message එක යනවා. ඒගොල්ලෝම group එකකට add වෙන්නේ නැහැ. මං යගෝ විදිහට තමයි message එක යන්නේ. ඒකත් හරිම ලේසි. මේ අපි ඔය ගොඩක් contact share කරද්දී එහෙම ගොඩක් කට්ටියට එකපාරක යවනවා නම්
මේ ක්‍රමේ හරිම ලේසි. ආයෙ මම මේ මගේ කන්ටැක්ට් එක ඕපන් කරගන්නවා. ඒ තමයි ඔයගොල්ලන්ට මැසේජ් එකක් කාටට යවුවාම සෙන්ඩ් වෙච්ච වෙලාව. එයාට කියන්නේ මේ ඩිලිවරි උනේ. දැන් අපි මෙහෙන් සෙන්ඩ් කරාට මෙතන වැටෙන්නේ මේ WhatsApp මැසේජ් එක ගාව වැටෙන්නේ අපි මෙහෙන් යවපු වෙලාව. එතකොට යා ඩිලිවරි වෙච්ච වෙලාව බලා ගන්න ක්‍රමයක් තියෙනවා මේක. අපි මෙන්න මේ මැසේජ් එකට ටච් කරගෙන ඉඳි මෙහෙම එනවා උඩින් බා එකේ මේ අයිනෙම තියෙන ඩොට් 3. ඒ ඩොට් 3 ඔබලා info කියන එක දුන්නාම දැන් මෙතනින් එන delivered 4 minutes ago. ඒ කියන්නේ මිනිත්තු 4කට කලින් තමයි මැසේජ් එක ගිහිල්ලා තින්නේ. දැන් මෙතන රීඩ් කරලා තිබ්බනම් රීඩ් කරපු වෙලාවක් එනවා. ඒකත් අපිට හරිම ලේසි. ඒ කියන්නේ මේ දැන් අපිට මෙහෙන් පෙන්නන වෙලාවල් වලට නෙමෙයි හිට යන්නේ. ඒ වෙලාවෙන් බලාගෙන අපිට ඒක දැනගන්න පුළුවන්. ඔන්න යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මම මැසේජ් එකක් යවලා තියෙනවා මේ වොයිස් මැසේජ් එකක් මේ කන්ටැක්ට් එකට. අපිට ඕන නම් මේ යවපු වොයිස් මැසේජ් එක ස්ක්‍රීන් එක ටච් කරන්න යන්න නැතුව ෆෝන් එක අල්ලන්න යන්න නැතුව නවත්තන්න පුළුවන්. දැන් අපි වොයිස් මැසේජ් එකක් අහගෙන ඉදි භාගයක් දුරට අහලා අපිට නවත්තන්න ඕන වුණාම මේ ෆෝන් එකේ සෙන්සර් එකක් භාවිතා කරලා මේක ඔටෝ නවත්තන්න පුළුවන්. ඔන්න දැන් මම ප්ලේ කරනවා මේක. අපි ඒත් එක්කම මෙහෙම ස්ක්‍රීන් එකට උඩින් අත අරන් යන්න ඕනේ. ස්ක්‍රීන් එකේ සෙන්සර්ස් තියෙන හරියෙන් අත අරන් ගියාම ඔටෝම ස්ක්‍රීන් එක චුට්ටක් ඕෆ් වෙලා ඔන්න වෙලා නතර වෙනවා ඒක. හරිම ලේසි. ස්ක්‍රීන් එක අල්ලන්නවත් නැතුව මෙහෙම නිකන් උඩින් අතක් යවුවාම මේ වොයිස් මැසේජ් එක නතර වෙනවා. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න. මට දැන් මේක වෙනම පෙන්වන්න විදියක් නැහැ මේ කරන ෆෝන් එක මේකින්ද. ඕගොල්ලෝ try කරලා බලන්න. එහෙනම් යාළුවනේ මං හිතනවා අද මම මේ කියලා දීපු අලුත් රහස් ටිකකින් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඕගොල්ලන්ට මොකක් හරිම ගැටලුවක් ආවොත් මට කමෙන්ට් එකක් දාන්න මං රිප්ලයි කරන්නම්. හරියනම් අදට වීඩියෝ එක නවත්වනවා.